ඔයා කවදා හරි හිතලා තියෙනවද ඇයි ලෝකේ සමහර මිනිස්සු විතරක් මාර විදියට සාර්ථක වෙන්නේ කියලා? සමහරුන්ට හැමදේම ලේසියෙන් ලැබෙද්දී තවත් සමහරු ජීවිත කාලෙම දුක් විඳින්නේ ඇයි? මේකට හේතුව එයාලගේ දක්ෂතාවයේ විතරක්ම නෙවෙයි. ඇත්තම රහස තියෙන්නේ ඔයාගේ ඇස් දෙකට පේන්නේ නැති ඔයා ඇතුලේම තියෙන මහා බලගතු තැනක. ඒ තමයි ඔයාගේ යටිසිත. අද මම ඔයාට කියලා දෙන්න යන්නේ ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන් ඊ පුදුම සහගත රහස ගැනයි. අද අපි කතා කරන්නේ ජෝසෆ් මර්ෆිගේ ලෝක ප්‍රකට The Power of Your Subconscious Mind කියන පොතේ තියෙන කරුණු ඇසුරෙන්. මේක නිකම්ම මනෝවිද්‍යාත්මක කතාවක් නෙවෙයි. මේක ඔයාගේ අනාගතය ඔයාට ඕන විදියට නිර්මාණය කරගන්න පුළුවන් මානසික නීතියක්. ඔයා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාටත් පුළුවන් වේවි ඔයාගේ හීන හැබෑ කරගන්න ඊ මැජික් බලය පාවිච්චි කරන්නේ කොහොමද කියලා හරියටම දැනගන්න. ජෝසෆ් මර්ෆි කියන විදියට ඔයා ඇතුලේ රිත්තරන් ආකාරයක් තියෙනවා. ඒකෙන් ඔයාට ඕනම දෙයක්, ඒ කියන්නේ සතුට, සල්ලි, සාර්ථකත්වය මේ ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන්. හිතන්න කාන්දම් කරපු යකඩ කෑල්ලක් ගැන. ඒකට තමන්ගේ බර වගේ 12 ගුණයක් උස්සන්න පුළුවන්. හැබැයි කාන්දම් බලය අයින් කරොත් ඒකට එක පිහාටුවක්වත් උස්සන්න බෑ. ඒ වගේම තමයි කාන්දම් බලය තියෙන මිනිස්සු තමන්ගේ යටිසිත පාවිච්චි කරලා විශ්වාසයෙන් ඉස්සරහට යනවා. හැබැයි බය සහ සැකයේ පිරුණු මිනිසුන්ට කිසිම දෙයක් කරගන්න බෑ. ඔයාටත් පුළුවන් අදම මේ කාන්දම් බලය තියෙන සාර්ථක කෙනෙක් වෙන්න. ඔයාගේ හිත හරියට ලොකු නැවක් වගේ. ඔයාගේ දැනුවත් මනස තමයි මේ නැවේ කැප්ටන්. එන්ජින් කාමරේ ඉන්න මිනිස්සු දන්නේ නෑ නැව කොහෙද යන්නේ කියලා. එයාලා කරන්නේ කැප්ටන් දෙන ඕඩර්ස් ඒ විදිහටම කරන එක විතරයි. ඔයාගේ යටිසිතත් අන්න ඒ වගේ. ඔයා දවස පුරාම හිතන දේවල් තමයි ඔයාගේ යටිසිතට ලැබෙන ඕඩර්ස්. ඔයා මට මේක ගන්න සල්ලි නෑ, නැත්තම් මට මේ වැඩි කරන්න බෑ කියලා නිතරම හිතනවා නම් ඔයාගේ යටිසිත ඒක ඒ විදිහටම ඉෂ්ට කරනවා. ඒ නිසා අද ඉඳන් ඔයාගේ යටිසිතට දින ඕඩර්ස් වෙනස් කරන්න. මට පුළුවන්, මං දිනනවා කියලා හිතන්න පටන් ගන්න. ලෝක ප්‍රකට ඔපේරා ගායකයෙක් වුණු එන්රිකෝ කරූසෝට එකපාරක් වේදිකාවට යන්න කලින් මාර විදිහට බයක් දැනුණා. එයාගේ උගුර හිර වෙලා වගේ දැනුනේ. හැබැයි එයා මොකද කරේ දන්නවද? එයා එයාගේ යටිසිතට මෙහෙම කිව්වා. පිටතට ඵලයන් මගේ ඇතුලේ ඉන්න මහා මමට සින්දු කියන්න ඕනේ කියලා. එයා ඒ විදිහට තමන්ගේ යටිසිතට බලෙන් අන කරපු නිසා එයාගේ බය නැති වෙලා ගිහින් එදා එයා මාරම ලස්සනට සින්දු කිව්වා. ඔයාටත් විභාගයකදී හෝ ඉන්ටර්විව් එකකදී බයක් දැනුනොත් හිත ඇතුලින් මෙහෙම කියන්න. නිශ්ශබ්ද වෙන්න. මමයි පාලකයා. ඔයා මට කීකරු වෙන්න ඕනේ කියලා. ඔයාට ඕන දෙයක් ලබා ගන්න ලේසිම ක්‍රමයක් තමයි දෘශ්‍යකරණය. එක තරුණයෙක් හිටියා එයාට වෛද්‍යවරයෙක් වෙන්න ඕන වුණාට ඒකට සල්ලි තිබුණේ නැහැ. හැබැයි එයා හැමදාම රැට නිදා ගන්න කලින් එයාගේ නම ගහපු වෛද්‍ය උපාධි සහතිකය බිත්තියේ ගහලා තියෙනවා වගේ හිතින් මවා ගත්තා. එයා මාස 4ක් විතර මේක දිගටම කරා. මොකද උනේ දන්නවද? එයා වැඩ කරපු තැන දොස්තර කෙනෙක් එයාට උදව් කරලා එයාව වෛද්‍ය විද්‍යාලයට යැව්වා. ඔයාටත් පුළුවන් නිදා ගන්න කලින් ඔයාට වෙන්න ඕන දේ රූප රාමුවක් වගේ හිතින් මවා ගන්න. ඒක ඔයාගේ යටිසිතට තදින්ම කාවැදුනොත් ඒක හැබෑවෙන එක කවදාවත් නවත්තන්න බෑ. මතක තියාගන්න, ඔයාගේ ජීවිතය කියන්නේ ඔයා දවස පුරාම හිතන දේවල් වල ප්‍රතිඵලයක්. අද ඉඳන් මට බෑ කියන එක ඔයාගේ අකාරාදී මයින් කරන්න. ඔයාගේ ඇතුලේ තියෙන මේ මහා බලගතු නිදානිය පාවිච්චි කරන්න පටන් ගන්න. මේ වීඩියෝ එකකින් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් දැන්ම ලයික් එකක් දාලා ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා අනාගතයේදී වින්න හීන දකින්නේ කවුරු වෙන්නද? ඒක පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ජීවිතේ දිනන්න උදව් වෙන වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ජය වේවා!